අනිත් වසනේ වසන් දෙකකට සංවර්ධන දෙකටම කමරු දෙන්නවා. මුස්ලිම් උනා. අනිකර අපේ බෞද්ධ සිංහල කැම්පස් ළමයි තුන් දෙනෙක් ඉන්නවා. කොහෙද පෙරද? පෙරදී පිට එක්කෙනෙක් අදලා නැහැ. සමසෞඛ්‍ය කෙනෙක් ඉන්නවා. ප්‍රයිවට් ගෙවල් මේ අරගෙන නැහැ මේ අවදාන. මෙයා මේ ළමයා උතලගේ ආයේ ඉඳලා බේරගත්ත කෙනෙක් දැන් බෙඩ් එක දාලා. මෙයාගේ නංගි නැති වුණා සියා නැති වුණා. සමීපයි. තුවාලම පොඩක් පිටුනා. කඩේට වැඩ කරපුවාම මමයි යාගේ නංගි නැති වුණා තාත්තා ඉතාලියේ ගිහලා විතරමං වීමක් කළා. දැන් ඉන්නේ මෙයයි මෙයාගේ අයියා විතරයි. අයියා මේ මෙයා උසස් පෙළ ලියලා හිටියේ. මේ සම්පූර්ණ ගියා. ඔක්කොම මොකක්ද දිවිච ගණන්වත් දෙහි යාගත්තේ දවස් 4කට පස්සේ දෙන්නට දෙන්න බදාගෙන හිටිය බබා. ඊටම හොයාගත්තාම අපි ඉක්මනින්ම කරමු. ඒ කියන්නේ මෙහෙම ඉන්න බෑනේ මෙහෙම එකට ඉන්න බෑ නේද? පවුලක් වෙනම ඉන්න අපිට ඉවල් කුලියට අරන් යන්න. දැනට එහෙම සූදානම් කරගෙන එහෙමත් යන්න. දැන් තරම් ඥාතියෙක් විතර ගියත් අපි මාසෙ කුලිය ගෙවන්න. රුපියල් 25000 ගෙවන්න. ඒ කියන්නේ ඥාතියෙක් විතර ගියා නේද? මොකද මෙහෙම කුරුසාලාවක බබාලා ඔක්කොම එකට ගොඩක් කාලයක් ඉන්න බෑනේ. අමාරුයි නේද? ඒ නිසා අපි එහෙම ගියාට පස්සේ ඉක්මනින් ස්ථිරණිය සහදලා දෙන්න ඕන නේද? ඈතට යන්නත් බෑ නිසා මේ කිට්ටුවම ඉන්න නම් දැන් අපි හාමුදුරන් වහන්සේ කිව්ව ඉඩමක් තියෙනවා කියලා නේද? පුද්ගලික ඉඩමක් බලලා තියෙනවා. ඒ මොනොත් ඊටම ගත්තොත් අපිට ඉක්මනින් වැඩ පටන් ගන්න පුළුවන් නේද? නමුත් ඉතින් ගයක් හදන්න යම් කාලයක් යනවනේ අපි කවුරුත් නේද? අපි නමුත් අපි හිතන්නේ ටිකක් හොඳ ගෙදරකට යන්න ඕන. ඒකයි අපේ අපේක්ෂාව නේ. නැතිනම් නේද අපි ගාමසේක මහත්තුරු අපේ ආර්ථික සමාජධාරි මහත්තුරු මේ හැමදේම මම හිතන විශාල වෙහසක් දරුවා. මේ තාමත් විශාල වෙහසක් දරනවා නේද? ලබන සතියේ NBR ෂෙඩියුල් එකේ තියෙනවා. ලබන සතිය කරගන්න පුළුවන් නේද? ඒතර මේ ඊයේ එන්න හිටියේ. NBR ඔෆිසර් අසනීප නිසා යාවේ නැත්තේ. ලබන සතියේ ෂෙඩියුල් එකේ තියෙනවා. ලබන සතිය කරගන්න පුළුවන් ඊට. ඉඩමක් හොයාගන්න, ඉඩමක් පවර ගන්න, ඒ ඉඩම නැවත පරීක්ෂා කරන්න, ඉදි කරන්න දෙන්නේ කාටද, කොන්ත්‍රාත්කරුවන් තෝරගන්න. ඒ වගේ ටිකක් තියෙනවනේ පොඩි කාලයක් ගත වෙන එකක් තියෙනවනේ නේද? එතකම් පුළුවන් තරම් බලන්න නිවාසයක් කුලියට ගන්න පුළුවන් නම් ඥාති ගෙදරකට ගියත් කමක් නෑ අපි කුලිය ගෙවනවනේ. ඉක්මනින්ම මේ අවුරුද්ද ඇතුළත නේද අපි නිවාසයක් හදාගෙන අලුත් ගෙදරකට යන්න ඔක්කොම නේද අපි හැමෝම මෙහෙම නේද වැඩ කරගමු නේද? අපි බලමු NBR report එකෙන් අපිට කියන්නේ තෙල යන්න සුදුසුද නැද්ද කියලා. සුදුසු තැන්වල බාගෙට ඒ කියන්නේ සුදුසු තැන්වල යන්න සුදුසු තැන්වල ගෙවල් වල යම් අර්ධහානි වෙලා තියෙනවා නම් අපි හිතුවා ආරම්භයේදීම ලක්ෂ 5ක් දෙන්න. ඒක කවුරු හරි හිතනවා ලක්ෂ 5 මදි කියලා අපි තක්සේරු කරලා අපිට ගෙවන්න පුළුවන් නේද? අපි දැනට කොට්ටාසේ වසන් 30ක් විතර තක්සේරු කරලා ඉවරයි. ඔය ඒතර කී වගේ දාවි ගණන්? ඒකේට ගණන් වල ලක්ෂ 25ට යනකම් අපි තක්සේරු වෙනවා. ඔව්. ඒකේ ගණන් වලට අර්ධහානිය කියන්නේ 25ක් 40ක් වගේ එනකට ලක්ෂ 10ක් වගේ තක්සේරු කරනවා. මේ වැඩේ වීරේ පිටිපස්සෙන් මෙයාගේ ගෙදර ඔක්කොම නැතුණා මෙයා විතරයි ඉපදුණා. මෙයා ඒ වෙලාවේ එළිය නාය යන දිහා බලන එළියේ හිටිය එතන ළඟ. එතන ඉඳන් අර මම ජීවිත බේරාගත්තා කියලා කිව්වේ බේරා තාත්තා නම් ජීවිත බේරා ගන්න වැඩේදී අර නව දෙනෙක් බේරා ගන්න එකේදී මෙයා තමයි තමන්ගේ ඔක්කොම නැති වෙලා තියෙද්දිත් බහැර අවදානවත් තියෙද්දී බේරලා වැඩක් කරන්නේ. තව සතරක් ගියා ගන්න සම්මතයි. අපි 12ක් විතර යට තිබුණා. දවල්ලා ඉතින් ගමන් කෂ්‍යාම් දුන්නා ගන්න. විවයිට් කරගෙන इंजीनियर फैकल्टी ब्रेक किया यार चला गया දැන් NBR එකකින් ඇවිල්ලා බලන්න යන්න සුදුසු නැද්ද කියලා සුදුසු නැත්නම් අලුත් තැනකට යන්න නේ එහෙම කරන්න ඕනේ නේද බලන්න ලබන සතිය නේද ලබන සතිය පුළුවන් නේද මාරේ ඉන්නකොට බලමු ඇවිල්ලා පාටි මුදියලා තියෙනවා
අපි මෙතන මේ මල්ලි අයිමයි තුන් දෙනාව තාම මෙතන අපි ඉස්සරහට ආවෙ නැහැ මහතර කතාව. තාම MBR එකේ බලන්න ආවෙ නැහැ. දැන් ගෙවල් තුනම හිර වෙලා. නායේ ගියපු තැන දකුණු පැත්තේ ඉඳලා අපි තාත්තා ඉඩම. ඒකෙත් කොටසක් ගිහිල්ලා. දැන් නායේ කෙලවර තියෙන්නේ මගේ ඉඩම මේකත් යට වෙලා. අපේ හදන්න තැන නැහැ මම. ඉන්න තැනකුත් නැහැ. ඉන්න සුදුසු නැති තැන් වල ඔක්කොම අයින් කරා. තාම බලන්න ඇවිල්ලා නැහැ. බලන්න යන කාලයක් යනවනේ. ඒකෙන් අපිට ගොඩක් නිලධාරීන්. තව ඉන්න සුදුසු තැනකුත් ටීම් නැහැ. 15යි තියෙන්නේ නේද? ටීම් 15යි ඉන්නේ. දැන් කොහොම හොස්පිටල් ටික බැලුවා, ඉස්කෝල ටික බැලුවා, පාරවල් ටික බැලුවා. එහෙන් බලාගෙන එන්න ඕන නේද? දැන් අපි ගෙවල් ටික බලනවා නේද? ලේකම්තුමි කියලා ලබනාදාවට බදාලා ගෙවල් ටික බලන්න එනවා. ඒ ටික බලලා එතන සුදුසු නැත්තම් අලුත් ඉඩමක් හොයා ගන්නවා. ඒ ඉඩමේ ගෙවල් හදලා දෙනවා. හරිනේ? එහෙම කරගෙන යන්න. හොඳයි. එහෙනම් මහත්තයාගේ විශ්වාස කරලා අපිට ඒක ලබන අවුරුදු 10ක් ඉන්න. මේ පැත්තෙන් ගන්න. අපේ දනාරිතු අය හරිද පුතාලා අපි යනවා කිට්ටුවල ගෙවල් ගෙවල් නේද අපි යන්නේ යෝජනාව ගන්න ඒක අද යනවා එක දවස් මේක කරලා හොඳයි